කොහොමද ලේඩීස්ලට ඒජ් කෙයා ජොබ් එකක් හොයාගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවේ? මේක මට වඩා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. එයා මොනාෂ් එකේ නර්සින් කරා. එයා දැන් නර්ස් කෙනෙක් හැටියට වැඩ කරනවා. සෝ එයා යුනි යන කාලේ ඒජ් කෙයා එකේ වැඩ කරා. ඉතින් කොහොමද මේ ඒජ් කෙයා එක සෙට් උනේ? ඔයා මොනවද කරේ? කියන්න ඒජ් කෙයා එක කොහොමද කරේ? කියන්න මේ කට්ටිය බලන් ඉන්නවා කියන්නේ ඒජ් කෙයා එක කොහොමද හම්බුනේ? මම ෆස්ට් ඉයර් නර්සිං කරනවා නම් ෆස්ට් ඉයර් එකේ ඉවරනාට පස්සේ ඔයාට ඒජ් කෙයාස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ෆස්ට් ඒ කියන්නේ නර්සිං ෆස්ට් ඉයර් කරන්න ඕනේ. yes so ෆස්ට් ඉයර් එකේ එන්ඩ් එකේ ඔයාලට ගොඩක් වෙලාවට රීහැබ් ඕ ඒජ් කෙයා ප්ලේස්මන්ට්ස් තියෙන්නේ. එතකොට ඒක ඉවරනාට පස්සේ that's pretty much considered as a work experience. එතකොට ඒජ් කෙයා personal care කෙනෙක් හැටියට වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් nursing field එකේ නෙමෙයි නම් there is a certificate course, certificate 3 of individual support. ඒක around 3 months or 6 months courses තියෙනවා. එතකොට ඒක study කරාම ඒකෙම placements include වෙනවා. ඊට පස්සේ ඔයාලට apply කරන්න පුළුවන්. දැන් ඔයා කිව්වා දෙකක්. ඒ කියන්නේ නර්ස් කෙනෙක් දැන් ඔයා නර්සිං ඉගෙන ගත්තානේ. අපි කියමු දැන් ලේඩි කෙනෙක් ඉන්නවා, ගර්ල් කෙනෙක් ඉන්නවා මෙහෙ accounting කරන but ඒ කියන්නේ accounting ඉගෙන ගන්න but එයාට ඒජ් කෙයාගේ job එකක් ඕනේ. දැන් එතකොට එයා 3 months අර course එක කරන්න ඕනේ. එතකොට එයාලට nursing background එකක් නැති හින්දා health care background එකක් නැති හින්දා 3 months එක කරන්න study කරලා ඒකෙම placements කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ placements කරපු තැන age care එකේ job එකට apply කරන්න පුළුවන්. නැත්නම් ඒ age care ඒ placements කරපු age care එකකින් references අරගෙන contacts හදාගෙන අනිත් ඒජ් කෙයාස් වලට apply කරන්න. කොහොමද ෆස්ට් එකට ඒජ් කෙයා එකට යන 3 months scene එක කරන්න ඕනේ. ඒතකොට ඒක ක්ලාස් එකද once a week? yes once a week. මම හිතන්නේ 1 day or 2 days තියෙනවා. ගොඩක් වෙලාවට online classes තියෙනවා. හැබැයි last 2 sessions කොහෙද on in person යන්න ඕනේ. 3 weeks placements වල. ඒතකොට කීයක් ගෙවනවද ඒජ් කෙයා වර්කර් කෙනෙක්ට මෙහෙ? අපි කියමු දැන් ඒජ් කෙයා වර්කර්ස් අර ගොඩක් දැන් මේ ළඟදිත් pay increase එකක් ආවා. එතකොට මං හිතන්නේ around starting at least more than 30 an hour. 30 an hour. හැබැයි මොකද්ද what's the good thing about මේ ඒජ් කෙයා එක වැඩ කරන එක? කියන්නේ ලේඩි කෙනෙක්ට, ගර්ල් කෙනෙක්ට ඒජ් කෙයා එක වැඩ කරන එකේ as a part time මොකද තියෙන හොඳේ? මං හිතන්නේ ඒජ් කෙයාස් වල තමයි සාමාන්‍යයෙන් අපි මෙහෙට එනකොට ගොඩක් වෙලාවට 18 19 මෙහෙ until 21 ඔයාලගේ ඒජ් එක බලපාන ඔයාලගේ pay එකට. so until 21 ඔයාලට full pay එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි ඒජ් කෙයාස් වල ඒක ඒජ් එක irrelevant. මොන ඒජ් එක උනත් over 18 නම් තමයි ගොඩක් වෙලාවට employ කරන්නේ කොහොමත්. හැබැයි මොන ඒජ් එක උනත් even if it's below 21 ඔයාලට ගෙවන්නේ normal rate එක. ඒ age doesn't affect your pay. ඒතර ඒජ් එක ගැටලුවක් නැහැ. ඒතර අනික safety එකත් ඒ කියන්නේ දැන් අනිත් job කරනකොට අපි කියමු ඔය මේ kitchen hand එහෙම කරනවට වඩා ඒජ් කෙයා එක consistent shift එක. කවදාවත් ඒ කියන්නේ ඒ job එක නැති වෙන්න තියෙන chance එක it's almost very much. ඒ කියන්නේ කාටවත් ඔයාගේ shift එක නිකන් අයින් කරලා වෙන එක්කෙනෙක්ව එහෙම දාලා ඒ කියන්නේ ඔයාගේම නැතිම කරන්න බෑනේ. ඔයාලට මොකක් හරි shift එකක් දෙන්න ඕනේ නේද? job එක නැති කරන්න බෑ. හැබැයි ඔයා employ වෙන්නේ permanent part time නැත්නම් casual නම් ඔයාගේ shifts cancel වෙන්න තියෙන chance එක තියෙනවා. ඔයා casual නම් permanent නම් ඔයාගේ shifts permanent නෑ නේ. වෙන්නේ නැහැ. ඒතර age කියා ඔයා කියන්නේ හොඳයි කෙල්ලොන්ට like මොකක් හරි degree එකක් එහෙම කරන ගමන් I mean අනිත් ජොබ්ස් එක බැලුවොත් දැන් අනිත් ස්ටුඩන්ට්ස් ලට තියෙන ජොබ්ස් එක බැලුවොත් දැන් මම දන්නේ ඔක්කොම හાર્ඩ් කෝ එහෙම යන එක. කියන්නේ ඇඟ වෙහෙසලා හැබැයි ඒක ගොඩක් කෙල්ලොන්ගේ environment එක නෙමෙයි ඒක. මං හිතන්නේ ඒජ් කෙයා ගර්ල් කෙනෙක්ට ගොඩක් suitable. එහෙම කියනකොටත් like ඒකට personality එකක් තියෙන්න ඕනේ. like නිකන් කරන්නම් වාලේ කරන්න බෑ. ඒ job එක ටිකක් අමාරුයි. මොකද at the end of the day වයසක කට්ටිය බලා ගන්න ඕනේ, patience ඕනේ. ඔයා ගොඩක් unpleasant දේවල් දකින්න පුළුවන්. so ඒක ඔයාට ඒක ප්‍රශ්නයක් නැත්තම් it's a good job. මං really enjoy කරා ඒක. මොකද මට හොඳ pay එකක් හම්බුණා. මට හොඳ work life. හරි නම් thank you.
ඔන්න ඔහොම තමයි $40 නෑ ඒව දෙන්න. ඕ තමයි ලේඩි කෙනෙක්ට ඔස්ට්‍රේලියාවේ වයස අදාළ නෑ ඒජ් කෙයා එක ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එහෙනම් ජය වේවා.